හෙලෝ කොහොමද? ඔන්න අදත් මම ඇවිල්ලා තියෙනවා ලස්සන පොතක් අරගෙන ඔයාලත් එක්ක කතා බහ කරන්න. ඉතින් මේ පොත පෙන්වන්න කලින් මම හිතුවා ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න ඕනේ කියලා. මේ ඔයාලා කවදාද හිතලා තියෙනවද? ඔයා දැකපු හීනයක් හැබෑ කරගන්න ඕනේ කියලා. නැත්තම් ඔයා හිතලා තියෙනවද ඔයා දැකපු හීනයක් හැබෑ කරගන්න ඕන? මේ කොහොමද ඒ හීනෙට මේ ඔයා යන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ හීන ගැන ඔයා හිතපු කෙනෙක් නම් හිතන කෙනෙක් නම් හීන හැබෑ කරගන්න හිතන කෙනෙක් නම් මෙන්න මේ පොත ඔයා කියවිය යුතුමයි. මොකද්ද මේ පොත? The Alchemist. මේ පොත මම කියවපු පොතක්. මම කියුවේ මේ පොතේ ඉංග්‍රීසි පරිවර්තනය මේ තියෙන්නේ. ඉතින් මේ පොත මේ සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා සන්තියාගෝ නම් සැරිසරන්නා කියලා. හරිද? ඉතින් මේ පොත The Alchemist මේ පොත ලියන්නේ පාවුලෝ කොයිලෝ කියන බ්‍රසීල ජාතික ගත් කතුවරයා මේ පොත ලියන්නේ. ඉතින් මේ පොත ගත්තහම මේ පොත ලෝකේ ජනප්‍රිය වෙච්ච ප්‍රසිද්ධ වෙච්ච ඉතා වටිනා ගණේ ලා සලකන්න පුළුවන් පොතක්. ඒ නිසාම තමයි මේ පොත මේ භාෂා ගණනාවකටම පරිවර්තනය වෙලා තියෙන්නේ මේ පොතේ වටිනාකම නිසා. මේ පොත ලියවෙන්නේ 1988. ඉතින් මේ පොත කුමන භාෂාවකින් ලියවිලා තිබුණත් මේ පොතේ අන්තර්ගතය නම් හරියම වැදගත්. ඉතින් මම යන්නේ අද ඔයාලත් එක්ක මේ පොත ගැන පුංචි හැඳින්වීමක් කරන්න. හැබැයි මුළු පොතම يعني සම්පූර්ණ කතාවම මේ ස්ටෝරි එකක් විදිහට කියන්න යනවා නෙමෙයි. මම හැඳින්වීමක් කරලා ප්‍රවේශයක් ගන්නවා විතරයි. ඉතින් ඔයාලට මේ පොත කියවන්න මේ මොනෑම් හරි ආශාවක් ඇති කරන්න තමයි මම මේ හදන්නේ මේ වීඩියෝ එක හරහා. මොකද මේ පොත ගත්තොත් නම් ඇත්තටම මේ ජීවිතේ එකවරක් හරි කියවිය යුතුම පොතක්. මේ ඒ තරම් අපිට මේ ලයිෆ් ලෙසන්ස් ජීවිතය ගැන පාඩම් පුදුම විදිහට මේ පොත අපිට මේ උගන්වනවා. ඇත්තටම මේ පොත කියවද්දී මේ පොත අපිට කතාවක් කියනවට වඩා අපිට තේරෙනවා අපි මේ පොතත් එක්ක කතා කරනවා වගේ. ඒ වගේම තමයි මේ පොත ගත්තාම මේ පොත කියවන කෙනා අනුව මේ පොත දැනෙන හැඟෙන හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මා විශ්වාස කරනවා මේ පොත අපි අපේ ජීවිතයේ විවිධ අවධිවලදී කියවීමට ගතහොත් අපිට මේ පොත දැනෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම අද මේ පොත කියවනවා නම් මම දෙවෙනි පාරට තව අවුරුදු 5කින් 6කින් මගේ ජීවිතේ කියෙව්වොත් මට අද දැනුණු දේ නෙමෙයි මේ පොතේ මට ඒ කියවනකොට දැනෙන්නේ. අන්න ඒ වගේ මේ පොත කියවන කෙනා අනුව මේ කියවන කෙනා ඒ කියවපු වාර ගණන එයාට ඒ වාර ගණනේ දැනුණ හැඟුණ දේවල් ඒ දේවල් අනුව වෙනස් වෙන පොතක්. ඉතින් මේ පොත ඔයාලට හොඳට පේනවා ඇති මේ පොතේ ඉදිරිපස පිටුව කවර් පේජ් එක. මේ කවර් පේජ් එක ගත්තාම මේ පොතේ මේක අපි නිකන් මේ බැලුව බැලමට මේ පෙනෙන දෙයට වඩා ඇත්තටම මේ ලොකු අර්ථයක් තියෙනවා. හරිම සංකේතාත්මකයි මෙන්න මේ කවර් පේජ් එක. මේ මම මේ ඉදිරිපස කවරේ තියෙන මේ මුල් පිටුවේ තියෙන දේවල් ගැන පැහැදිලි කරන්න, ඒ සංකේත ගැන පැහැදිලි කරන්න අවසානයේට. දැන් මම යනවා පොතේ පිටුවට. මෙතන තියෙන පැසේජ් එක ඡේදය මම ඒ ඡේදය කියවන්න අහගන්නකෝ. Dreams are made to be followed, life is meant to be lived, some books are meant to be read, loved and passed on. The Alchemist is one of those books. මෙතන කියන්නේ මොකක්ද? සිහින හඹා යෑමට නියමිතයි. ජීවිතය හරියට ජීවත් වීමට නියමිතයි. සමහර පොත්
හරියට කියවීමට නියමිතයි, ආදරය කිරීමට නියමිතයි, තව කෙනෙක්ට ලබා දීමට, තව කෙනෙක්ට දීමට නියමිතයි. ඉතින් ඒ වගේ පොත් අතර එකක්ලු මෙන්න මේ දී අල්කෙමිස්ට් කියන පොත. දී අල්කෙමිස්ට් මොකද්ද මේ අල්කෙමිස්ට් කියන වචනේ තේරුම? මම ඒක ඔයාලට තව ටිකකින් පැහැදිලි කරන්නම්. ඉතින් මේ පොතේ ස්ටෝරි එකක් කතාවක් තියෙනවා. හරිද? ඉතින් මං කිව්වා මේ පොත ගොඩක් දේවල් අපේ ජීවිතේට උගන්වනවා කියලා. ඉතින් මම දැන් ස්ටෝරි එක පොඩ්ඩක් ඔයාලට හැඳින්වීමක් කරන්න. මේ පොතේ ප්‍රධාන චරිතය සන්තියාගෝ. හරිද? සන්තියාගෝ කියන්නේ ස්පාඤ්ඤේ අන්දලූෂියා කියන මේ කඳුකර ගම්මානයේ ඉන්න එඬේර කොල්ලෙක්. එයාගේ ජීවිකාව තමයි මේ බැටළුවෝ ටිකත් අරගෙන මේ තනින් තන යන එක. ඉතින් සන්තියාගෝ කියන එඬේර කොල්ලගේ කතාව තමයි මේ පොතේ ලියවිලා තියෙන්නේ. ඉතින් මේ සන්තියාගෝට පේනවා හීනයක්. ඒක හීනේ නැවත එයාට පේනවා. එයාට දෙපාරක් පේනවා මේ හීනේ. එකම හීනය. ඉතින් ඒ හීනේ තමයි මෙයා දකිනවා මෙයා මේ ඊජිප්තුවේ පිරමීඩ ගාවට මේ ගිහිල්ලා නිදානයක් ගන්න හීනයක්. එයාට නිදානයක් ලැබෙන හීනයක්. ඉතින් මෙයා මේ හීනේ ගැන කල්පනා කරනවා එකම හීනේ. එයාට දෙපාරක් විතර පෙනෙන නිසා මෙයා කල්පනා කරනවා මේ යන්න පේන කියන කෙනෙක් ගාවට මේ ගැන අහන්න. ඉතින් මෙයා පේන කියන කාන්තාවක් ගාවට යනවා. ගිහිල්ලා මෙයා මේ ගැන විමසනවා. එතකොට මේ කාන්තාව කියනවා ඔයාට මේ නිදානයක් ලැබෙන්න තියෙනවා. ඔයා ඒකට නිදානේ ගන්න යන්න. ඒ නිදානේ වාට ගන්න පුළුවන් ඔයාට ලැබෙනවා කියලා. ඉතින් මේ සන්තියාගෝ මුලින් අර ඒ ගැන එච්චර තැකීමක් කරේ නැතත් මෙයා කල්පනා කරනවා මේ නිදානේ ගන්න යන්න ඕන කියලා. ඉතින් මෙයා කරන්නේ මෙයාගේ අර බැටළු රංචුවත් විකුණලා මෙයා හදනවා නිදානේ ගන්න යන්න ඊජිප්තුවට. ඉතින් මෙයා සහරා කාන්තාරය හරහා ඊජිප්තුවේ පිරමීඩ ගාවට යන්න ගමන ආරම්භ කරනවා. ඉතින් ඒ ගමනේදී මෙයාට මේ එක විවිධ වර්ගයේ පුද්ගලයෝ හම්බ වෙනවා. ඒ වගේම විවිධ සිද්ධි වලට මුහුණ දෙනවා. ඉතින් යාට මුණ ගැහෙන සුවිශේෂී පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඉස්සෙල්ලා මෙයාට රජ කෙනෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ මේ වීදුරු නැත්තම් මේ පලිඟු වෙලෙන්දෙක් හම්බ වෙනවා. ඊට පස්සේ එයාට හම්බ වෙනවා ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි මිනිස්සෙක්. ඊළඟට අන්තිමට එයාට හම්බ වෙනවා අල්කෙමිස්ට් කෙනෙක්. අල්කෙමිස්ට් කෙනෙක් මේ පොතේ නම බලන්න මේ අල්කෙමිස්ට්. මේ අල්කෙමිස්ට් කියන්නේ ඉස්සර කාලේ මේ හිටියලු කට්ටියක් එයාලා කරන්නේ මේ විවිධ ලෝහ වලින් රත්තරන් නිෂ්පාදනය කරන එක. ලෝහ රත්තරන් බවට පරිවර්තනය කරන අය. එයාලට තමයි මේ අල්කෙමිස්ට් කියලා කියන්නේ. හරිද? ඉතින් මේ ඔය අර්ථය මේ ඔහොම කිව්වට මේ අල්කෙමිස්ට් කියන මේ වචනෙට අර්ථයන් කිහිපයක් තියෙනවා. අපි ටිකක් මේ ආධ්‍යාත්මිකව දාර්ශනිකව බැලුවොත් මේ අල්කෙමිස්ට් කියන එකේ තව අර්ථයක් තමයි මේ නරක දේවල් හොඳ දේවල් බවට පත් කරන්න. අපි කිව්ව ලෝහ රත්තරන් බවට පත් කරන අය ඒ වගේ අදහසක් තමයි අතන තියෙන්නේ. නරක දේවල් වලින් නරක දේවල් හොඳ දේවල් බවට පත් කරන අය. හරිද? ඉතින් මේ කතාව කියවගෙන යද්දී ඔයාලට ඒක මේ වචනේ මනාව දැනේ අන්තිමට. ඉතින් ඔන්න සන්තියාගෝ ඒ ගමන ආරම්භ කරාට පස්සේ යාට වෙන දේවල් මේ දේවල් තමයි මේ පොතේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් එයාට හම්බෙන අර පුද්ගලයෝ මෙයාට ජීවිතේට හැම කෙනාම මේ හරි ලස්සන පාඩම් මේ කියලා දෙනවා. ඒ හමුවී සන්තියාගෝට ලස්සන ජීවිතේට ලස්සන පාඩම් මේ කියලා දෙන හමුවී. ඉතින් ඒ වගේ මේ වෙන සිද්ධි ඒ හැමදේම මේ සන්තියාගෝ ඒ සිද්ධි වලට මූණ දෙන හැටි ඒ සියල්ල මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මං කියවනේ මේ පොත හරිම වටිනවා කියලා. මේ පොත හඳුන්වන්නේ
මේ ෆිලොසොෆිකල් නවල් එකක් හැටියට. ඉතින් අර දර්ශනය පිළිබඳ වූ නවකතාවක් හැටියට. මේ ස්ටෝරිය මේ කතාව සාමාන්‍ය සරල කතාවක් වුණාට මේ ඇතුලේ තියෙන දේවල් මාරම ජීවිතයට වටින දේවල්. ඉතින් මේ කතාවෙන් ගොඩක් දේවල් කියලා දෙනවා. මම සාරාංශයක් වශයෙන් කියන මොනවද අපිට මේ පොත කියවලා ලබා ගන්න පුළුවන් දේවල් කියලා. දැන් අපි අපේ අරමුණක් හරි සිහිනයක් හරි බලාපොරොත්තුවක් ඒ වගේ දෙයකට යද්දී අපට බය ඇති වෙනවා. සැක ඇති වෙනවා. මේ ලැජ්ජාවක් වෙන්න පුළුවන් අනිත් අය මොනවා හිතයිද කියලා. ඒ වගේම අපි අනිත් අය හිතන දේ මත යැපිලා අපේ තීරණ වෙනස් කර ගන්නවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ගැන හිතන්න එපා. ඒවා නැති කරගෙන ඉස්සරහට යන්න ඕන කියන දේ මේ පොතේ මේ පැහැදිලි කරනවා. ඉතින් සන්තියාගෝ කිසිම කෙනෙක් කියන දෙයක් අහන්න නැතුව එයා මේ මං අර කිව්වේ එයා නිදානේ ගන්න යන්න මේ එයා තීරණය කරා. ඉතින් අන්න ඒ වගේ මේ අපි අරමුණු කරා යද්දී අන්න ඒ වගේ දේවල් බය සැක මේ අර අපේ නැති වෙලා තියෙන අපේ හැංගිලා තියෙන ආත්ම ශක්තිය ඒ දේවල් මේ අපි එළියට අරගෙන වයසක නැති කරලා යන්න ඕනේ කියන දේ මේ පොතෙන් පැහැදිලි කරනවා. ඒ වගේම මේ පොතෙන් පැහැදිලි කරන දෙයක් තමයි මේ අපි මොන හරි තීරණයක් ගත්තී මේ මෙතන කියනවා මේ අපේ හදවතයි මනසයි දෙකම එතෙන්ට එනවලු. ඉතින් අපිට කරන්න කියන්නේ මේ හදවතේ තියෙන ගැඹුරුම හැඟීමට ඉඩ දෙන්නලු ඒ තීරණ ගන්න අවස්ථාවේදී. හරිද? ඒ කියන්නේ හදවතේ අපි වැඩිපුරම ආශා කරන අපිට ආසාවෙන් කරන්න පුළුවන් කැමැත්තට කියන දෙයට ඉඩ දෙන්නලු අපි තීරණ ගද්දී. හරිද? මේ වගේම මේ පොතේ අපිට පැහැදිලි කරන ජීවිතේ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය. මේ පොතේ දක්වලා තියෙන හැටියට මේ ගැටලු ප්‍රශ්න අමාරුකම් අපි මොන හරි දෙයකට සිහිනයකට හරි අරමුණකට යද්දි ඇති වෙනවනේ. මේ පොතේ කියන්නේ ඒ දේවල් මේ ඇවිල්ලා මේ අපි යන ගමනේ අරමුණ කරා යන ගමනේ කොටසක්ලු. ඉතින් ඒ දේවල් වලින් අපිට පාඩම් උගන්වනවලු අන්තිම ජයග්‍රහණය කරා යන්න. ඒ වගේම මේ පොතේ ආදරය ගැනත් මේ අපිට දක්වලා තියෙනවා. මේ මං කියවනේ සන්තියාගෝ සහරා කාන්තාරය හරහා යනවා කියලා මේ ඊජිප්තුවට. එතකොට මේ යන ගමනේදී එයාට තරුණියක් හම්බ වෙනවා. එයාගේ නම ෆාතිමා. ඉතින් මේ ෆාතිමා සහ සන්තියාගෝ අතර ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ එතනදී මේ කතුවරයා පෙන්වන දේ තමයි මේ true love සත්‍ය ආදරය කියන්නේ එකිනෙකාගේ සිහිනවලට යාමට ඉඩ දීම. සත්‍ය ආදරය කියන්නේ එකිනෙකාගේ සිහිනවලට යාමට ඉඩ දීම. ඒ අතරින් මේ පරාර්ථකාමී බව පෙන්වීම කියලා. ඒ කියන්නේ ආත්මార్థකාමී හැඟීමක් නෙමෙයි සත්‍ය ආදරය කියන්නේ අර එකිනෙකා මේ තම තමන්ගේ අරමුණු වලට යනකොට අයිති කර ගැනීම නෙමෙයි ඒ සඳහා එකිනෙකාට උදව් උපකාර කර ගැනීමලු සත්‍ය ආදරය කියලා කියන්නේ. ඔයාලා දැන් මේ පොත කියවද්දී ඔයාලට තේරෙයි ෆාතිමා සහ මේ සන්තියාගෝ අතර ඇතිවන ආදරය ඒ දින වෙන සිද්ධි. එතකොට ඔයාලට මෙන්න මේ දේ මං කියපු දේ අවබෝධ වෙයි. ඊට පස්සේ මේ පොතේ පැහැදිලි වෙනවා මෙන්න මේ දේ. ඒ තමයි ගමනාන්තයට වඩා ගමන තමයි වැදගත්. දැන් අපි ආරමුණ බලාපොරොත්තුව වෙනුවෙන් යන මේ ගමන තියෙනවානේ. එතකොට ඩෙස්ටිනේෂන් එක නෙමෙයි. අපි ආපු අර ජර්නි එක ගමන. අන්න එතනදී තමයි එතනලු අපිට වැදගත්ම දේවල් තියෙන්නේ. කියන්නේ අපි අමාරුකම් වලට මුහුණ දීලා අත්දැකීම් අරගෙන ප්‍රශ්න වලට මුහුණ දීලා අත්දැකීම් වලින් යන මේ ගමනලු වැදගත් අන්තිම ජයග්‍රහණයටත් වඩා. ඉතින් තව දෙයක් මේ පොත හරහා අපට පෙන්නනවා. දැන් අපි අන්තිමට අපි ජයග්‍රහණයක් කරනවනේ. ඒ කියන්නේ අපි මොනවා හරි සිහිනයක් හරි බලාපොරොත්තු වෙන දෙයක් අරමුණකට ගියාම ඒ අරමුණ අපි සාක්ෂාත් කරගත්තාම
අපිට ඒ ජයග්‍රහණයට වඩා අන්තිමටම අපිට තහවුරු වෙන දේ තමයිලු අපිට අපි කවුද කියලා අඳුරගන්න පුළුවන් වෙනවලු. ඒ කියන්නේ ඔයා අන්තිම තැනට ජයග්‍රහණයට ආවට පස්සේ ඔයාට ආපු ගමනත් එක්ක ඔයා ගොඩාක් ඔයා ගැන දැනුමක් අරගෙන තියෙනවා. ඔයාට ඔයා කවුද කියලා හරියට අඳුරගන්න පුළුවන් වෙලා තියෙනවලු. ඉතින් ඔන්න ඔය වගේ දේවල් මේ පොත කියවුවොත් මේ හරියට පැහැදිලි වෙනවා. ඉතින් මම දැන් කිව්වනේ මේ පොතේ ලස්සන කතාවක් තියෙනවා. මේ පොත ඇත්තටම දෙපාර තුන් පාරක් උනත් කියවන්න හිතන පොතක්. ඒ තරම් මේ හරිම මේ ආස වෙන පොතක්. ඒ කියන්නේ හරියට අපිව ඇද බැද තබා ගන්න පොතක්. හැම කෙනාටම හිතේ මේක මගේ කතාව, මටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා. අන්න ඒ උත්සාහයත් නොහැර අපි අපේ ඉලක්ක කරා යන හැටි, මේ සිහිනවලට පණ දෙන හැටි පෙන්වලා දෙන පොතක්. හරි. දැන් මං එන්නම් මෙන්න මේ පිටකවර ගැන මම කිව්වනේ. මේ පිටකවරේ ගැන විස්තර කරන්න. හරිද? දැන් මම කිව්වනේ මේ පොතේ තියෙන්නේ අපි ආසාවෙන් දෙයක් ලං කරගන්න, ආසාවෙන් දෙයක් අපිට ළඟා කරගන්න, සිහිනයක් කරා අපි ආශාවෙන් අපේ හිතේ ගැඹුරුම තැනකින් එන සිතුවිලි වලින් ගොඩනගාගත්ත හැඟීමකින් අපි මේ ආශාවෙන් දෙයක් කරගන්න යනවා නම් මේ අපිට මේ උත්සාහය, මේ කැපකිරීම, අර නොසැලෙන ආත්ම ශක්තිය වගේ දේවල් ඕන කියලානේ. ඉතින් ඒ අදහසත් එක්ක අපි බලමු මෙන්න මේ පිටකවරය දිහා. මෙතන මේ තියෙන්නේ the sun, ඉරක් තියෙන්නේ මේ තියෙන්නේ ඉරේ රැස්. ඒ වගේම මේ රැස් වගේ පෙවුනට මෙන්න මේ වගේ ඔයාලට පේනවා මේව තරු කියලා හිතන්නත් පුළුවන්. හරිද? මේ රවුමක් වගේ මේ ඉර ඇතුලේ මෙන්න මේ පේනවා නේද කහ පාට. මේ තියෙන්නේ the desert. මේ කාන්තාරය. හරිද? කහ පාටට තියෙන්නේ කාන්තාරය. හරිද? එතකොට ඔයාලට පේනවා මෙන්න මේ යටම තියෙනවා මේ තියෙන පිරමීඩ. හරිද? එතකොට මෙන්න මෙතන කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඇවිල්ලා උකුස්සෝ දෙන්නේ. හරිද? මේ මම කියපු මේ හඳුන්වපු දේවල් ඔක්කොම සංකේත. දැන් මෙන්න ඉර තියෙනවා. ඉර කියන දේ මේව තරු. තරු කියන දේනුයි මේ අදහස් වෙන්නේ අපේ ජීවිතේට මේ අපි අරමුණක් කරා යද්දී අපට පාර පෙන්වන දේවල්. හරිද? පාර පෙන්වන දේවල් අපිට ලැබෙන විශ්වයෙන් ලැබෙන හොඳ දේවල්, උපකාර වගේ දේවල්. එතකොට මෙන්න මේ කාන්තාරය කියන්නේ අපි අරමුණක් හරි සීනයක් හරි කරා යද්දී මේ අපිට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්න ගැටලු දැන් කාන්තාරය කිව්වහම තනිකම, බය, මේ ඔය හැමදේම මේ කාන්තාරය කියන දෙයින් නිරූපණය වෙනවා. එතකොට මේ ඉර තරු අපිට පාර කියනවා. ඒ කියන්නේ හොඳ දේවල් අපිට පාර කියන, අපිට ආලෝකය ලබා දෙන දේවල්, අන්න ඒ වගේ දේවල්. හරිද? එතකොට මෙන්න මේ උකුස්ස දෙන්නගෙන් කියන්නේ අර ප්‍රඥාවන්ත වීම, ඉවසීම, අවසානයේතෙක් නොසැලී ඉස්සරහටම ගමන් කිරීම වගේ තේරුමක් තමයි මේ උකුස්ස දෙන්නගෙන් මේ අපිට පෙන්눔 කරන්නේ. හරිද? එතකොට මේ පිරමීඩ වලින් පෙන්눔 කරන්නේ අපි අපේ තුල හැඟවිලා තියෙන මේ ධෛර්යය, ආත්ම විශ්වාසය, මේ අපේ ඉවසීම වගේ අන්න ඒ වගේ මේ හරිම අර නොසැලී මේ මුහුණ දීම, අන්න දරා ගැනීම වගේ දේවල් තමයි මෙන්න මේ පිරමීඩ වලින් අදහස් කරන්නේ. ඉතින් දැන් සන්තියාගෝ පිරමීඩ
වෙතට යන ගමනක් නෙමේ යන්නේ. එතකොට මෙන්න මේවා තමයි මේ මුල් පිටුවේ මේ තියෙන දේවල් වලින් මේ සංකේතාත්මකව දැක්වන්නේ මේ දේවල්. ඉතින් මේ පොත කියවන්න මේ ඔයාලට මේ ලොකු ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. මේ හරිම මේ හොඳ වටිනා පොතක්. ඉතින් මේ මම දැන් නවතිනවා. මේ පොත අනිවාර්යෙන් කියවන්න සිංහල පරිවර්තනය හෝ ඉංග්‍රීසි පරිවර්තනය. ඉංග්‍රීසි පරිවර්තනය උනත් කියවන්න හරිම පහසුයි. මේ මොකද මේ තේරුම් ගන්න හරිම ලේසි. මේ මම පෙන්නන්නම් මේ පොතේ මේ ඡේදයක් කියවලා. මේ එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. The boy didn't know what a person's destiny was. It's what you have always wanted to accomplish. Everyone, when they are young, knows what their destiny is. At that point in their lives, everything is clear and everything is possible. They are not afraid to dream and to yearn for everything they would like to see happen to them in their lives. But as time passes, a mysterious force begins to convince them that it will be impossible for them to realize their destiny. It's a force that appears to be negative but actually shows you how to realize your destiny. It prepares your spirit and your will, because there's one great truth in this planet. Whoever you are, or whatever it is that you do, when you really want something, it's because that desire originated in the soul of the universe. It's your mission on earth. ඉතින් මේ පැසේජ් එකෙන් ඡේදයෙන් කියන්නේ මේ අපි ජීවිතේ තරුණ කාලෙදී අපිට හිතනවලු දේවල් ලේසි කියලා. අපිට අචීව් කරගන්න ළඟා කරගන්න පුළුවන් කියලා. හරිද? හැබැයි අපි කාලයත් එක්ක අපිට මේ අවබෝධ වෙනවලු මොනවා හරි යම්කිසි බලවේගයක් ඇවිල්ලා අපි යන ගමන අපිට මේ බාධා කරනවා කියලා. ඒ කියන්නේ ජීවිතේ කාලයක් යද්දි තේරෙනවලු අපිට අපේ සිහින වලට අරමුණු කරා යන එක ලේසි නෑ කියලා. ඉතින් අපිට මුලදී මේ අර බලවේගය අපිට මේ අර ඍණාත්මක විදියට පෙවුනත් ඒක හරිම ධනාත්මක මේ දෙයක්ලු අපේ මේ දෛවය කියන දේ අඳුර ගන්න. ඉතින් මෙතන කියනවා මේ අපේ වැදගත්ම මේ උසස්ම දෙයක් තියනවලු මේ විශ්වයේ ඒ තමයිලු අපි කවුරු වුණත්. හරිද? අපි මොන දේ කරන කෙනෙක් වුණත් මේ අපිට මේ අපේ හදවත අපිට ඇතුළාන්තයෙන්ම අපි යම් දෙයකට ආශා කරනවා නම් ඒක අපේ විතරක් නෙමෙයි මේ මුළු විශ්වයේම මේ කරන්න ඕන දෙයක්ලු. විශ්වයෙන්ම අපිට මේ අපිත් එක්ක එකතු වෙලා විශ්වයෙන්ම අපි හා බැඳිලා කරන්න ඕන දෙයල්ලු. ඒ කියන්නේ අපි මේ ඉපදිලා ඉන්නේ අපි මොනවා හරි මෙහෙවරක් මේ විශ්වයට කරන්නලු. හරිද? ඉතින් ඕක තමයි මේ පැසේජ් එකේ අර්ථය. ඉතින් මේ කතාව කියවන්න හරිම මේ ඔයාලට බලපෑමක් කරයි ලොකු ඔයාලගේ ජීවිතේට මේ ඒක මම අත්දැකීමෙන් දන්න හින්දා මම කියන්නේ. ඉතින් මම දැන් සමුගන්නවා තවත් පොතක් අරගෙන එන්නම් ඔයාලත් එක්ක කතා බහ කරන්න.